හායි යාළුවනේ කොහමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගෙදර පරිභෝජනයට එහෙමත් නැත්නම් කෑමට ගන්න පුළුවන් එළවලුවක් ගැන. ඉතින් අපිට නැතුවම බැරි දෙයක් තමයි එදිනදා ජීවිතේ තක්කාලි කියන්නේ. ඉතින් මේ තක්කාලි ගත්තාම අපිට හොද්දකට එහෙමත් නැත්නම් තෙල් දාන දෙයකට උනත් රසවත් කරගන්න අපිට යොදා ගන්න පුළුවන්. අපි බලමු මේ තක්කාලි කොහොමද වගා කරගන්නේ කියලා. අපි හුඟක් වෙලාවට තක්කාලි කියපු ගමන් ඔළුවට එන්නේ අනේ තක්කාලි අපිට හිටවන්න බෑනේ. එහෙමත් නැත්නම් අනේ තක්කාලි වේලලා එතකොට ලොකු වෙලාවක් යන මේක දිහා බලාගෙන ඉන්නත් උනේ එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට සමහරක් අය හිතනවා කඩෙන් ඇට අරගෙන හිටවලා පැල කරගන්න ඕනේ කියලා. එහෙම කිසිම දෙයක්වත් නැහැ. ඔයාලට තියෙන්නේ කෙලින්ම මේක මේ පැල කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව ඔයාලට. ඉතින් අපිට මේකට ඕනේ වෙන්නේ හොදින් ඉදුණු තක්කාලි එකම එක ගෙඩියක් විතරයි. සාමාන්‍යයෙන් මේ මම වගා කරලා තියෙන එකක් වගේ මට්ටමකටම හිටව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි බලමු මේක කොහොමද පැල කරගන්නේ කියලා. ඒ වගේ හොදින් ඉදුණු ගෙඩියක් හරි මැන්දේ කපාගෙන පෝතියකට හෝ තමන්ට පුළුවන් දෙයකට පස් පුරවලා ඒ යට ටික නිකන් උඩින් පස් දාන්න නැතුව දාලා තියන්න. සතියක් දෙකක් විතර යනකොට යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොබ ඇවිල්ලා කොළ සෙමින් එන්න ගන්න. සාමාන්‍යයෙන් කොළ 4ක් 2ක් වගේ වෙනකොට ඔයාලා පැලය හිටවන්න. ඊට පස්සේ දැන් මේකට වතුර දානකොට එන ප්‍රශ්නයක් තමයි තැනිතලා බිමක නම් වතුර ගලාගෙන යන්න බලන්න. ඒකට යාළුවනේ මම මේ හදලා තියනවා වගේ මෙන්න මෙහෙම වටේට මේ වලක් සාදා ගත්තනම් ඒකට වතුර ටික දැම්මහම මුල මගින් ඒක ඉක්මනට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මේකේ පැලය වර්ධනය වෙනවා. ඉතින් යාළුවනේ තව මේක ලොකු වුණාට පස්සේ ඉතින් මැස්සක් ගන්න විතරයි අපිට තියෙන්නේ. පස්සේ ටික දවසක් යනකොට ගෙඩි හැදෙන්න ගන්නවා. එතකොට තව තක්කාලි පැල වලට හැදෙන රෝගයක් ගත්තාම තමයි අනිවාර්යයෙන්ම හැදෙනවා පිටි මකුණන්ගේ රෝගය. ඉතින් මේ පිටි මකුණන්ගේ රෝගයට මම ගෙදර හදලා ස්ප්‍රේ කරලා බලපු එකක් තමයි වතුරට ඕඩිකොලොන් දාලා පිටි මකුණන් ඉන්න ස්ථානයට හෑන්ඩ් ටයිටස් එකකින් හෝ සෙන්ට් මේකට දාලා ස්ප්‍රේ කරපු එක. ඊට පස්සේ යාළුවනේ ටික දවසක් යනකොට ඉතින් පිටි මකුණා නෑ කොහොම හරි ඒක පිටි මකුණට සැර මොකක් හරි එකක් ඇති. එයා ඒක හරියටම කියන්න දන්නේ නෑ කොහොම හරි ඒකත් නැති වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේ රෝගයක් මේවා කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් තව රෝග තියනවාද කියන්න මම දන්නේ නෑ. මමත් මේක පළවෙනි වතාවට තමයි මේ වගා කරේ. මේ වගාවම ඉතින් හොදට තියාම තියෙනවා. මම මේ ඊයේ පෙරේදා ලුණු ටිකක් කපාගෙන ලුණු තෙල් දාලත් කෑවා. හරිම රසයි. ඉතින් ගෙදර තෙල් පොහොර නැතුව නේද හදාගෙන වගා කරගෙන ඒවා කනවා තරම් එහෙමත් නැත්නම් අනුභව කරනවා තරම් වෙන කිසිම සතුටක් නැහැ. වසවිස නැති, තෙල් පොහොර නැති, ගුණාත්මක එළවලු අපිට ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ තක්කාලි ගැන. ඊළඟට අපි කතා කරමු රාබු ගැන. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊට කලින් කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා තාමත් subscribe කරන්න, like එකක් දාන්න, තව මේක වටිනවා කියලා හිතන කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. තව ඔයාගේ අදහස් තියෙනවා නම් අපිට comment එකකින් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔන්න දැන් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා මේ පුංචි ගවේෂකයෝ.